ඔයාට හිතාගන්නත් බැරි වේවි මෙච්චර ලේසියෙන් පයි chart එකක් හදාගන්න පුළුවන්ද කියලා. මෙතන එක්කෙනෙකුගේ මාසික වියදම තියෙනවා. මම data එක highlight කරගන්නම්. highlight කරගෙන අපිට shortcut නම් alt F1 press කරන්න පුළුවන්. මම menu එකෙන්ම යන්නම්. insert ගිහිල්ලා මෙතන pie chart තියෙනවා. ඒකේ මම choose කරගන්නම් 3D pie. choose කරගෙන මම මෙහා පැත්තට ගෙනලා adjust කරගන්නම් size එක ඔයගොල්ලන්ට පේන විදිහට. හරි මෙතන දැන් මම යන්නම් මේ chart element කියන option එකට ගිහිල්ලා මම chart title එක remove කරගන්නම්. මම සාමාන්‍යයෙන් කැමති නැහැ chart title දාන්න ගොඩක් දුරට. ඊට පස්සේ මෙහෙම මේ area එක එක category පෙන්වන එකට අපි කියන්නේ legend කියලා. මම ඒකත් remove කරගන්නම්. දැන් අපිට තියෙන්නේ නිකම් pie chart එකක් විතරයි. මේකට අපි labels දාගන්න ඕනේ. මෙතන data labels තියෙනවා. මම ඒක select කරන්නම්. select කරපු ගමන් අපිට එක එක category වලට අදාළ numbers පෙන්නනවා. මම මේ මෙතන තියෙන arrow එක click කරලා more options යන්නම්. සාමාන්‍යයෙන් මේ menu එක ඔයගොල්ලන්ගේ වම් පැත්තේ ඉන්නේ. මම මෙතනට අරගෙන තියෙන්නේ ඔයගොල්ලන්ට පෙන්වන්න. හරි මෙතන category name කියලා එකක් තියෙනවා. මම මේක enable කරගන්නම්. කරගෙන මේක close කරන්න. දැන් බලන්න pie chart එකේ category ඒ category එකේ value එක දෙකම පෙන්නනවා. මට දැන් මේක ලස්සනට පොඩ්ඩක් ලොකු කරගන්න පුළුවන්. ලොකු කරගෙන මෙහෙම පෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ design එක change කරන්න ඕන නම් මේ chart style කියලා එකක් තියෙනවා. මේක click කරලා මෙහෙම ලේසියෙන් design එක මාරු කරගන්න පුළුවන්. මෙතන මේක පේන්නේ නැත්නම් මේ බලන්න අපිට පේන විදිහට මේක වෙනස් වෙනවා. ඒ වගේම ගොඩාක් options තියෙනවා ඔයගොල්ලන්ට ඒක බලලා choose කරගන්න පුළුවන්.